අපි පැහැදිලිවම අරගලය සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදේශ රටවලින් ආපු මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරලා ඒ කාරණේ පිළිබඳව හොයනවා. මොකද ඇමරිකානු වර්තමාන ජනාධිපතිවරයා පවා ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක ආණ්ඩු වෙනස් කරන්න විදේශ මුදල් ආයෝජනය කරපු ආකාරය පිළිබඳ USAID ආයතනය හරහා මුදල් ආයෝජනය කරා කියන කාරණේ සඳහන් කරලා තියෙනවා. يعني පැහැදිලිවම මේ අයට විදේශ රටවලින් මුදල් ආවා. ඒ හින්දානේ අරගලේ හිටපු සමහර අය අද සමාජ මාධ්‍යට ඇවිල්ලා කියන්නේ අපි වාහන ගත්තා, අපි ගෙවල් ගත්තා, අපි රට ගියා. මේකම ඒ තමන්ට වාහනේ ගන්න, තමන්ට ගෙවල් ගන්න, තමන්ට රට යන්න බිල්ලට ලක් වෙච්ච අය දරුවෝ අද එල්ලුම්ගස් ගියා. අරගලේම එක කොට්ටාසයක් වාහන ගන්නයි, එක කොට්ටාසයක් මැටි ඇමතිවරු වෙන්නයි, එක කොට්ටාසයක් ගෙවල් ගන්නයි, තවත් කොට්ටාසයක් පිටරට ගිහිල්ලා පදිංචි වෙන්නයි, තවත් 12 දෙනෙක් එල්ලුම්ගස් යන්නයි බෑනේ. ඒ කියන්නේ පැහැදිලිවම මේ කාරණේ සම්බන්ධයෙන් මෙහෙවපු අය රජ වුණා. අනිත් අය එල්ලුම්ගස් ගියා. ඒක තමයි අවසානයේ සිද්ධ වුණේ. තම ආදරණීයයන් නොහඬන රටක් වෙනුවෙන් ඉවත් වෙනු රටම එකට ජාතික මෙහෙයුම